ඇති. මේක දැන් නතර කරමු. මොකක්? ඒ මොකටද? මං කියන එක අහපන්. මේ සෙල්ලම දැන් ඇති. අපි මේක නතර කරමු. මේ විකාර ගන්න ලෑස්ති වෙන්න එපා. මේ සෙල්ලමේ හොඳම හරිය. මේ අංක 11 මොකක්ද පුඩේ වෙලා තියෙන්නේ? ළඟකදී ඉඳන් තම හරි මාමුදු විදිහට හැදෙන්නේ නා. මේ දෙවල් ලෝක යුද්ධේ මේනි උදෙව්වෝ මේ නාසි තමුම්ම නේද අපට ඉතිහාස යුද්ධ ගැන සටන් ගැන කියලා දුන්නේ. ඇයි දැන් තමුම් මේක නවත්තන්න හදන්නේ? ඉතින් ඒ කියලා. ඒ කියන්නේ අඳුරු අතීතයේ මාපව අපි පුනරූපණය කරන්න ඕනේ. ඇයි අපිට මේ අලුත් දෙයක් කරන්නේ? ඇයි අපිට මේ වෙනසක් කරන්නේ? වෙනස? ඒ මොකද්ද? මම පෙන්නන්න. යුදෙව්වේ. ඔබලා නැගිටින්. හිට්ලර් මොකටද ඔය දෝමිසික් කරලාද? දැන් ඔබලා මුන්ගේ සමාවෙන්න. ඔබලා මුන්ට සමාවෙන්න. ඇයි අපිට බැරි මේ වගේ වෙනසක් කරන්න? මේ වගේ අලුත් දෙයක් කරන්න. මේ වෙනස්කම් මොකුත් නැහැ. උන්ව මරන්න ඕනේ. කොහොම මරන්න නැතුව මොකක්ද උත්තර? ඔය කතාව නතර කරගන්නේ. මේ එන්ට්‍රන් එනවා. ළමයි මට ඔයාලට කරන්න ලොකු දැනුවත් කිරීමක් තියෙනවා. පෘථිවිය මත අඛණ්ඩ මනුෂ්‍ය පැවැත්ම උදෙසා හෝමෝ ඩිජිටාලිස් මානවයින් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය අධිරංක 1 ඔබගේ පුහුණු කාල සීමාව තව දින 7කින් නිමවීමට නියමිතයි. ආරක්ෂා වැඩි සමාජයට පාගැනීමට ඔබයන් සූදානම්. ඔබ මේ හඳුන්වන්නේ පුනරුත්පත්තිය ලෙසයි. ඔබ සියලු දෙනාටම සුබ පැතුම්. පුනරුත්පත්තිය. සුබ පැතුම් සුබ පැතුම්. ඒත් මං නම් ඉන්නේ මහ කලකිරීමකින් ළමයි. ඔයාලා මේ සෙල්ලමට අරගෙන කරන දේවල් දැක්කම මට ඇති වෙන්නේ මහ බයක්. මහ කාලකන්ණි හැඟීමක්. දරුවනේ ඔයාලා දැක්කම මට පේන්නේ අඳුරු වලාවකින් පින්නු කුණාටුවකට ආරාදින තෙරක් නොපෙනෙන සාගරයක්. එහෙනම් දරුවනේ මම යනවා. මම තමයි අංක 11. මේ අනාගත මානව පුහුණු කරන වැඩසටහන මාව අරන් ඇවිල්ලා. අදට හරියටම අවුරුදු 18ක්. ඔව්. ඒ කියන්නේ ඔයාලා හිතුවා හරියටම හරි. ඒ කියන්නේ අද තමයි මගේ උපන්දින. Happy birthday to me. Happy birthday to me. Happy birthday dear අංක 11. Happy birthday to me. Oh, thank you. ඒක නෙවෙයි. මම ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න කියලා හිටියේ. මේ අපි ඉස්සෙල්ලා විනෝදෙට කරේ. ඒක ඇත්තටම අර ඉස්සෙල්ලා මේට්‍රන් කිව්වේ. පළවන ලෝක යුද්ධ, දෙවන ලෝක යුද්ධ මිනිස්සු දහස් ගාණක් මැරුවා. ඒ වගේ ඊශ්‍රායල පලස්තීන යුද්ධ, රුසියානු යුක්‍රේන ගැටුම් මේ වගේ තව දහස් ගාණක්. ඒව වැරදිද? අපි ඔට්‍රේන් කරන්නේ මිනිස්සු වෙන්න. ඉතින් මේ ඔක්කොම කරේ මිනිස්සුනේ. අපි විතරක් ඒක කරන එක වැරදිද? මේ සමාජේ. ඒ කියන්නේ අපි කතා කරන සමාජේ. ඒක අර මේ ට්‍රෙන්ඩ් එකපු සමාජයට වඩා වෙනස්ද? මචං මේක තමයි හොඳම වෙලාව. ඔය හිතේ තියෙන අදහස කෙලින්ම කියනවා. ඒත් උඹට විශ්වාසද මේක කියන්නේ? විශ්වාසයි. මම ඔක ගැන කියවලා තියෙනවා. මචං ඔකට කියන්නේ ආදරය කියලා. ආදරය කියන්නේ? ආදරයලු මචං මේ ලෝකේ තියෙන සුන්දරම දේ. මේක කියන්නේ මේ මොකද? මචං ඔකට කියන්නේ රෝසමර. රෝසමර තමයි බං ආදරේ සංකේතය. ඔය ගිහිල්ලා මෙන්න මෙහෙම තරග හදලා දීපන්. ඒ මොන ඉස්සර කාලේ වෙලා තියෙන්නේ. උඹට මතකද මම උඹට කියලා දුන්නේ ටික? මොකක්ද?
අර රෝමියෝ ජුලියට් දස්කොන් ප්‍රමිලා පොඩි මේ තියන්නේ එන සහෝදරයා වැඩේ කොට දාගෙන වෙන්න ඕනේ අපි යනවා ඔයා අහලා තියෙනවද ආදරය ගැන? ෂාජහාන් මුම්තාස්ගෙන් හදපු ටච් මහලේ තිබුණු ආදරය. එතකොට සාලි අශෝකමාලා වෙන්නේ රාජ්‍යකම බව අතහැරපු ආදරය. දස්කොන් ප්‍රමිලා නම් ඉවි පුදපුවේ ආදරය. එතකොට අහලා තියෙනවද රෝමියෝ ජුලියට් මැරුණත් අමරණීය කලේ ආදරය. සුන්දරී මං තමයි රෝමියෝ. එතකොට ඔයා තමයි මගේ ජුලියට්. ඔයාට ඕන දෙයක් කියන්න. මේ මල ඔයාට කතාව නම් ටච් මහල් හදන්න. ෂාජහාන් හදවල මුම්තාස්ගේ මාලිගා. සාලිය ඔහු අතෑරියු රජකමත් අශෝකමාලා වෙනුවෙන්. දස්කොන් පිටුවල දිවිනාමෙන් ප්‍රමිලා. මේ රෝමියෝ පුත දෙන්නේ කුමක්ද ජුලියට් වෙනුවෙන්? මොනාද මිනිහමර දෙන්නේ? හොට්ටා උන්දනකොටම කාපි අපාගේ උවරු. එහෙනම් කියමුකෝ බලන්න. මොනවාද මේ ජුලියට් ඕනේ කියලා?
ධර්මේ අපි මෙහෙම සෙල්ලමක් කරමු. ඔයාලා මේ වෙලාවට එන්න කියලා කියපු ගමන් තාම නැහැ. මෙහෙම කරන්න බෑනේ ඉතින්. ඔයාලා බලනවා ඇති මේ මොකද්ද වෙන්නේ කියලා. අපි යනවා අදින් අවුරුදු හරියටම 18ක් ආපස්සට. ඔයාලා හරි. ඒ කියන්නේ 2032කට. ඒක තමයි අපි පටන් ගන්නේ. මෙතන බලන් ඉන්න ඕගොල්ලෝ හිතන ඇතිනේ අපි මේ වගේ තැනක මේ වගේ චරිත ටිකක් උනේ කොහොමද කියලා. එහෙනම් යමුද බලන්නේ කතාව. හරි හරි. ප්‍රේක්ෂකාගාරයේ හිතවතුනි. අද අපේ විද්‍යා සාකච්ඡාවට පාදක වන්නේ හෝමෝ ඩිජිටාලිස් මානවයන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයි. ඉතින් අද අප හා එක්වන සභාවේ විද්වත් නෝනාවරුනි මහත්තුනි. ඒ ගැන ඔබේ අදහස් සරලවම හෝමෝ සේපියන් කියන මානවයාගේ යුගය දැන් අවසන් වෙලා තියෙනවා. අපි දැක්කා ජෙනරේෂන් ගණනාවක් තිස්සේ මේ මානවය පරිණාමය වෙනවා. ඔව්. ජෙන් Z ජෙන් ඇල්ෆා බව කරගෙන ජෙන් බීටා වෙනකන් අපි ඇවිත් තියෙනවා. ඔව්. හැබැයි අපි තාමත් මිනිස්සු කරගත්ත අපි ඉන්නේ ගල්ලු. මේ හැඟීම් දැනීම් මෙන්න මේ වගේ දේවල් හින්දා අපිට තාමත් බැරි වෙලා තියෙනවා අනාගතයට ගැළපෙන විදිහට පරිණාමය වෙන්න. ඔව්. මේ මෙතුමා කියපු කතාව හරියටම හරි. අම්මයි තාත්තයි කියලා දෙන්නෙක් ඉඳගෙන පොඩි කාලේ ඉඳන් ළමයිගේ පෞද්ගලික ජීවිතයට බෙදයක් කරනවා. ඇත්ත. පොඩි කාලේ ඉඳන් ළමයි හදාවන ඇති දෙඩි කරලා මේ පවුල කියන සංකල්පය ඇතුළේ අපි හිර කරලා මෙහෙමයි. මේ රාමුවෙන් පිට පනින්න නම් මේ පවුල කියන සංකල්පය තියෙනවානේ. ඕක කඩන්නම වෙනවා. හරියටම. අන්න ඒකට අපි ඇති කළ තියෙනවා විශේෂ ව්‍යාපෘතියක්. ඒකෙන් පුළුවන් වෙලා තියෙනවා වැරදි සිදුවන ප්‍රමාණය අවම කරන්න, කාර්යක්ෂම මානව ප්‍රජාව බිහි කරන්න. මේ ක්‍රියාවලිය පැහැදිලි කරමු. ඒක කරන්න මෙහෙම. අපි ළමයි ඉපදුන ගමන්ම එයාලා දෙමාපියන්ගෙන් වෙන් කරනවා. අන්න ඊට පස්සේ අපි යාළුව යවනවා විශේෂ පුහුණු මධ්‍යස්ථානයකට. අපි යාළුවට දෙනවා අංකයක්. කෑම බීම හැම දෙයක්. එහෙම දීලා කෘතිමකුත් තාක්ෂණය පදනම් කරගත්ත ක්‍රමයක් යටතේ එයාලව හදා වඩා ගන්නවා. මේ උතර මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි යාළුවා අපිට අංකයක් දෙන්නේ? අංකයක් එහෙම කතාවක් මේකේ නෑනේ. නෑ නෑ. පිට බලන්න මොකද? හරි මං කියන එක අහන්නකෝ. ඉස්සර හැමෝටම නමක් තිබිලා තියෙනවා. ඇයි යාළුවා අපිට අංකයක් දෙන්නේ නමක් නේද? නම කන්න බන්න අදින්න පල්දින්න හැම දෙයක්ම තියෙනවා. ආයේ මොකද නම? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මෙතන සිද්ධ වෙන දේවල් වල තේරුමක් අපි දන්නේ නැහැ. අපිට ඒක ප්‍රශ්න කරන්න කිසිම උවමනාවක් නැහැ. අයියෝ මේ අංකේ කොහෙද මේ හැමදේම ප්‍රශ්න? අපි මේ පටන් ගත්ත කෙවරක් කරලා දාලා මොකෝ? අපි හඳුනන අපි මිනිස්සු. අපිට දෙයක් හිතන්න පුළුවන් වෙනවා. දැන් මේ උදාහරණ අපි කරන එක බලන්න. අපි විනෝදයට කියලා අන්තිමට කරන්නේ අපිට සිද්ධ වෙච්ච දේමයි. අලුතෙන් දෙයක් හිතන්න තියා හැම දෙයකින් අපි අහලවත් නැහැ දන්නේ. හිතන්න ගිහිල්ලා මේ තිර දේවල් නැති කරගන්න ඕනේ. මේ අපි අංක 11 කියන දේ පොඩ්ඩක් අහලා බලමු. හැම දෙයකම කොට දාන්න නැතුව මෙන්න මේ හඬෙනවා. ඉතින් අපි මිනිස්සු. අපිට අපි අහන්න තාම. මේ විකාර දැන් හොඳට නැති. අනිත් දවස් මේක බෝරෙන්න පටන් ගන්න වගේ. හොඳ පාඩම උගන්වන්න දෙනවා මෙයාලා නෑ. ඔව්. අනිත් එක අපි මේ කතා කරන දේවල් ඒකට වුණත් එහෙම හෙට අනිද්දාට එළියට එන දිනකට අපිට නැති වෙනවා. ඒක තමයි මාත් කිය. ඒ අය අපිට කියලා දීපු දේවල් වලින් අපිට එළියට ගිහලා පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. අලුත් දේවල් අපිට මොකටද මේ ආපහු නැන්නේ? මොකටද මේ? බලා හිතන විදිහ. බලනම් දැන් හරියටම එන්නේ පස්සේ යන හරක් කරලා බලන්න මේ සද්දේ මට කාටම වල ජංජාලයක්. මෙන්න මේ පිස්සලාණයක් කරගන්න කියලා අපි යන්න.
මට දැනගන්න ඕනි සමාජය ගැන. ඒ ගැන ඔයාලා ඕනවටත් වඩා දන්නවා දරුවෝ. මං කියන්නේ මේ සමාජය ගැන නෙවෙයි. එහෙනම් මට දැනගන්න ඕනි ඔයා දැකපු සමාජය. හද? ඔව් මං දන්නවා. මං දන්නවා මෙතන මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා කියලා. වැරදි, හරි, හොඳ නරක. ඒ දේවල් දැන් ලෝකේ නැහැ. ඒ කාලේ දැන් ගිහිල්ලා ඉවරයි. ඒ වුණාට මට දැනගන්න ඕනේ සමාජය කොහොමද තිබ්බේ කියලා. මම ඔය ළමයාට කියන්නම්. හැබැයි ඔය ළමයා හොඳට මතක තියාගන්න. අවසානයේ ඔය ළමයාට ඉතිරි වෙන්නේ කලකිරීමක් විතරක් කියලා. මං දන්නවා මම මේ කියන කරන දේවල් උඹලට තේරෙන්නේ නැති හින්දා උඹලා මම මේ මුල්ලකට දැම්මා කියලා.
දැන් මොකක්ද ඔබ කියන්න හදන්නේ? යකෝ බලපල් අපි දිහා. අපිට නමක් ගමක් නැහැ. අපිට අම්මා තාත්තා නැහැ. යකෝ මේකද සමාජයක් කියන්නේ. මේ දේවල් සිද්ධ වෙන විදිය අපිට හොඳයි. අපට ඕනේ නැහැ කියන නිසා. අකෝ ඇස්සරල බලපල්ලා. අපි හැමෝම එකතු වුණොත්. අපිට අනිවාර්යෙන් මේක වෙනස් කරන්න පුළුවන්. ඇත්තමද ඔය කියන්නේ? අපි මේ කරන දේ වෙනස් වෙන්න ඕනේ කියලා? අනිවාර්යෙන්. අපි තවත් බලන් හිටියොත් එන්නේ. අපි වගේම අහිංසකයෝ ටිකක්. මේ අගාතේට ඇදගෙන වැටෙන එක විතරයි. උඹ කියන්නේ අපි ටික දෙනෙක්ට විතරක් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. අංගේ 11 කියන අපේ මිත්‍රයා. ඌ තමයි අපේ සමාජය ගැන කියලා දුන්නේ. අපි ඌ කියන දේවල් ටිකක් අහමු. රෝමියෝ ඔයාලට වටින්නේ මාවද නැත්නම් මේ බොරුකාරයාද? ඇත්තටම මේ දේවල් ඇත්තනම් අපි මේ කරපු දේවල් වල තේරුමක් තියෙනවා. අයියෝ නාත්ත කරින්න. ඒ පාර උඹලත් මේ පිස්ස කියන දේවල් විශ්වාස කරනවද? මූමා බොරුකාරේ. බොරුකාරයා හැමෝම ඔහොම මංකෝ ඉස්සරහට ළඟදිම තේරේ කවුද බොරුකාරයා කියලා. හැබැයි ඒකට ඔය හැමෝටම පරක්කු වෙඩි. උඹලට තේරෙන්නේ නැද්ද? ඌ හදන්නේ අපිට එළියට යන්න තියෙන අවස්ථාව නැති කරන්න. ඌනේ මහා කාල කන්නේ. උඹලට තේරෙන්නේ නැද්ද? ඌ අපේ රවට්ටනවා. ඌ අපේ පාලි කනවා. උඹල ඕනම ගුලක් කරගන්නilla. මත් තනිය හරි මෙතන යනවා. ඔව් එක එකගේ ඔල වෙනස් කළා. අපිවත් පිස්සුවට යන්න තමයි මුට ඕනේ. යකෝ මොඩල් යකෝ උඹ හිතන්නේ උඹ කියනවා නම් අපි මොඩල් කියලාද? ඈ උඹ හිතන්නේ හැමද? දැන්වත් තීරණය කරොත් හොඳයි තමුන් කාගේ පැත්තද කියලා. මගේ රෝමියෝ හිතන්න අපේ අනාගතය ගැන පිල්ල විනාශ කරපන්.
දැන් වෙලක් නෑ. මේ හැම දෙයක්ම ඉවරයි. නෑ කිසිම දෙයක් තාම ඉවර නෑ. අංක 11ට ඒ දෙක ගන්න බැරි වුණේ ඌවර තනි වුණේ ඉඳන්. දැන් අපි ටික දෙනෙක් ඉන්නවා. මේ පටන් ගත්ත දේ ඉවරයක් අපි දකින්නම ඕනේ. අනික අංක 11ට පුළුවන් වුණා තනියෙන් අපි 3 දෙනෙක් වෙනස් කරන්න. ඒ අපරාධ නෑ. එයා දිනු. ඒත් අපේ ගොඩක් අය පරදින්න යන්නේ. එයාලා දිනන්න යනවා කියන මායාවකට උඩ. අපිට පුළුවන් එයාලා වෙනස් කරන්න. අංක 11ගේ අරමුණුනේ මේ පෙරදී කියන සමාජ ප්‍රවාහය උඩුගම් වල අරගෙන යන්න පුළුවන් ප්‍රතිප්‍රවාහයක් හදන එක. තව කී දහහක් ඇතිද? අපි වගේ පරාජයනවා කියන දැන සටන් කරන්න බය ඉන්න. ඒ මිනිස්සුන්ට ධෛර්යයක් වෙන එක අපේ වගකීම. ඒ ප්‍රතිප්‍රවාහය ඉදිරියට අරන් යන එක මේ අපි හැමෝගෙම වගකීම. අන්න ඒ ප්‍රතිප්‍රවාහය මේ දැන් ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ තනි වතුර බින්දුව වාස්තුනේ නිකම්ම නෙවෙයි. මේ නරා වලකට ඇදගෙන යන කුණු සමාජය හොදලා යවන්න පුළුවන්. සවිමත් වර්ෂාවකට පෙර මං කියනවා. ඔව් අංක 12. උඹ තනි වෙලා නැහැ. මේක අපේ සටන.